සාරදා මහත්තයා මොකද අද උදෙන්ම නැගිටගෙන මේ සීතලේ මිදුලට වෙලා. මීදුමයි සීතලයි විදින්න මම එළියට ආවා උමා. එහෙනම් මහත්තයා සීතල විඳලා එන්න කෑම කන්න. අද සාරදා ආවේ නැද්ද උමා? සාරදා එක්ක එන්න හිටියානම් මට අද එන්න වෙන්නේ නැහැ මහත්තයා. ඉතින් මම තනියම ආවා. මම ඇතුළට යන්නම් මහත්තයා. මදයි උදේම නැගිටලා සාරදාව බලන්න ආවා. ආයෙම අසනීපයක්වත් හැදිලාද දන්නේ නැහැ. සාරදා කොයි වෙලේද ආවේ? මම මේ දැන් ආවේ මහත්තයා. මම සාරදා එනකන් හුඟක් වෙලා බලන් හිටියා. ඇයි මහත්තයා මං එනකම් බලන් හිටියේ? මම නිකන් බලන් හිටියේ සාරදා. නිකන් නම් වෙන්න බෑ. මේ මල් ගෙනාවේ මටද? හරිම ලස්සනයි. මාත්‍යයට තමයි. මේ මාත්‍යා. ඇයි සාරදා? අර ගිෆ්ට් එකට ගොඩාක් ස්තුතියි. මගේ පණ තියනකම් අමතක වෙන එකක් නැහැ. ඒ කියන්නේ සාරදා එකට කැමතියි? ඒ තරම් වටින ගිෆ්ට් එකකට කවුද අකමැති මහත්තයා? මට ඒක රත්තරන් වලටත් වඩා වටිනවා. ඒත් මට ඒක දාගෙන කවදාවත් හැඩ බලන්න බැරි වෙයි. ඇයි සාරදා එහෙම කියන්නේ? මේ තරම් වටින තෑග්ගක් මල් ළඟ තියාගන්න පුළුවන් හොර රහස විතරයි. කවදක හරි මම සුදර්ශන් අන්නාව කසාද බැන්දොත් මට මේ වලලු ආසාවටවත් දකින්න බැරි වෙයි. එහෙම වෙන්නේ සාරදා සුදර්ශන්ව කසාද බැන්දොත්නේ. මහත්තයා හිතන්නේ මට එයාගෙන් ගැලවීමක් තියෙයි කියලාද? ගැලවීමක් නැත්නම් අපි ගැලවීමක් හදාගමු. සාරදා කෙල්ලේ මෙහි වරින් කුස්සියේ වැඩ තියෙනවා. මහත්තයා අම්මා කතා කරනවා. මම යනවා. හලෝ දිනෙත් පුතා. ඉතින් කොහොමද මාමා? මම ඉතින් මගේ බර පුතාට පටවලා දැන් මේ නිදහසේ ඉන්නවා. වත්තේ වැඩ ටික හොදින් වෙනව නේද පුතා? මේ හැමදේම ඕකේ මාමා. රාජ් කියන විදියට වත්තේ ආදායම කලින්ට වඩා දැන් වැඩි. මට ආරංචි අහන්නත් සතුටුයි ඒ ගැන. අර ඉස්කෝලේ වැඩෙත් හොඳට වෙනවා. ළමයි හරි කැමැත්තෙන් ඉගෙන ගන්නවා. පුතා ඉස්කෝලේ ආයේ පටන් ගත්ත එක නම් ලොකු පිනක්. මට වඩා ලොකු දෙයක් පුතා වත්ත වෙනුවෙන් කරනවා කියලා මට පේනවා. සතුටුයි මට ඒ ගැන. මම තීරණය කරා කැරොලින් එක්ක ආයේ ඉංග්ලන්ඩ් වලට යන්න. ඇයි මාමා හදිස්සියෙම? වත්තේ වැඩවලිනුත් නිදහස් වෙච්ච එකේ කැරොලින් එක්ක ටිකක් නිදහසේ ඉන්න මම තීරණය කළා. හරි මාමා. එහෙනම් යන්න කලින් මට කෝල් කරන්න. ආන්ටි කැරොලින්වත් මතක් කරා කියන්න. Caroline, Dineth asked about you. Hi, Dineth. I'm well. Okay, පුතා. Goodbye. ඔන්න වත්තේ හැමෝටම පඩි බේරුවා. වේලුගේ උමාගේ පඩිය මම බංගලාවට ගිහිල්ලා අතටම දුන්නා. එතකොට මේ තියෙන මහත්තයාගේ පඩිය.
මගේ පඩිය මහත්තයාගේ කිව්වට මහත්තයාගේම නෙමෙයි. මහත්තයාගේ අතින්ම දෙන්න ඕන පඩියක්. සාරදාගෙද? ඔව් මහත්තයා. මේ සාරදාගේ පඩිය. හරි හරි. මම මේක ඉස්කෝලේදී දෙන්න. අදත් මට ඉස්කෝලේ ඉවර කරන වෙලාවට ඒ පැත්තේ මුරට එන්න වෙයි එහෙනම්. මොකටද රාජ්? මහත්තයාගේ සාරදාගේ ආරක්ෂාවට. දන්නවද? රාජ් මාවයි සාරදාවයි ආරක්ෂා කරන තරමට මමවත් මගේ ආරක්ෂාව ගැන හිතන්නේ නැහැ. ඔන්න ඒකට නම් රොම්බ තෑන්ක්ස් රාජ්. ඔයා මොනවද මහත්තයා? ඉස්සර අපේ ගජබාහු මහත්තයා වත්ත බලා ගන්න කාලේ මම දිනෙත් මහත්තයාටත් වඩා තරුණයි. ඒත් ඉතින් මම අපේ ගජබාහු මහත්තයාගේ ලව් එකට ඉහලින් සපෝට් එක දුන්නේ. ආන්ටි කැරොලින් මාමට හමු වුණේ වත්තේදිද? ඔව් ඔව්. අපේ ටී ෆැක්ටරි එක බලලා මෙහෙන් තේ ගන්න එංගලන්තේ කම්පැනි එකකින් තමයි ඔය කැරොලින් කියන මැඩම් ආවේ. බලන්න එපයි දෙන්නගේ තිබ්බ ආදරේ. දෙන්න තවමත් හරි ආදරෙන් ඉන්නවා රාජ්. ළඟදිම ඉංග්ලන්ඩ් වලට පදිංචියට යන කතාවක් මාමා මට කිව්වා. කවුද? අපේ මේ ගජබාහු මහත්තයාලද? ඔව් රාජ්. මාමා වත්තේ වැඩවලිනුත් නිදහස් වෙච්ච නිසා එහෙ යන්න තීරණය කරලා. මෙදා සැරේ නම් ෆාම් එකෙන් හොඳ ලාභයක් තියෙනවා නේද සුදර්ශන්? මම හිතන් ඉන්නේ ටවුමේ සුපර් මාකට් එකටත් බිත්තර දාන්න. ඔබේ ට්‍රී වීල් එක තියෙන නිසා ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්නිකුත් නැහැනේ. එහෙම කරමු. මොකද බං හැම එකටම ගාන්නේ. ඇයි? ඔබ කැමති නැද්ද ෆාම් එකේ වැඩවලට උදව් කරන්න? මම මේ වෙන කල්පනාවක හිටියේ බං. මොකද්ද වෙන කල්පනාව? උඹට ඔය වත්තේ මාත්‍යා ෂුවර්ද? ඇයි ඔබ එහෙම අහන්නේ? නැහැ. මට කීප දවසේ අතටම අහු වුණා සාරදා එක්ක කතා කර කර ඉන්නවා. සුදර්ශන්. ඒ මහත්තයාගේ බංගලාව බලාගන්නේ අපේ අම්මයි අප්පයිනේ. සාරදාත් උදව්වට යනවනේ. ඒ ඇදුණුම් කමට වෙන්නේ නැති. ඒක එහෙම වෙන්නේ නැති. ඒත් මට ඔය වත්තේ මහත්තයා එච්චර සෙට් නැහැ. ඔබ අකමැති නම් සාරදාට මම කියන්නම්කෝ බංගලාවට නොයා ගෙදර නවතින්න කියලා. මොනවා වුණත් හොඳ කල්පනාවෙන් ඉන්න ඕන. කෙල්ලොන්ට ඉතින් කාර් එකක් තියෙන පොත්ත සුදු එකෙක් දැක්කම වෙන මොකවත් උන නැහැනේ. ක්ෂරි සුදර්ශන් මාව විශ්වාස කරපන්. සාරදාගේ බංගලාවේ ගමන මම නවත්තලා දෙන්නම්. සාරදා